ඔබත් කොළ පාට වෙච්ච අර්ථාපල් ආහාරයට ගන්නවාද? මේ අර්ථාපල් කොළ පාට වෙන්නේ ඒවා හිරු එළියට නිරාවරණය වුණාම ඒවායේ ක්ලෝරොෆිල් සහ සොලනින් කියන සංයෝග නිෂ්පාදනය වෙන නිසා. ක්ලෝරොෆිල් සංයෝගය නම් හානියක් නැහැ. නමුත් සොලනින් කියන සංයෝගය ග්ලයිකෝ ඇල්කලොයිඩ් ටොක්සින් එකක්. ඒ කියන්නේ විෂ සහිත සංයෝගයක්. මේවා ගොඩක් වෙලාවට තියෙන්නේ අර්ථාපල් පොත්ත සහ අංකුරවල. මේ සොලනින් කියන විෂ සංයෝගය නිසා ඔබට වමනය, පාචනය, ඔළුව කැක්කුම ඒ විතරක් නෙවෙයි අධික ප්‍රමාණයකින් ශරීරගත වුණොත් ස්නායු ආබාධ පවා ඇති වෙන්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් උයද්දි මේ කොළපාට කොටස් ටික ඉවත් කළා නම් හරි නේද කියලා. ඇත්තටම එහෙම නැහැ. සොලනින් කියන සංයෝගය අපි අර්ථාපල් තැඹුව බේක් කළත් අයින් වෙන්නේ නැහැ. නමුත් සෙල්සියස් අංශක 210 හෝ ඊට වැඩි උෂ්ණත්වයකදී බැද්දොත් නම් ටිකක් අයින් වෙන්න පුළුවන්. ඒත් ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම අර්ථාපල් ආහාරයට ගනිද්දී තිත්ත රසක් හරි නිකන් පිච්චුන රසක් වගේ එනවනම් අපි අනිවාර්යයෙන්ම ඒක ඉවත් කරන්න ඕනේ. ඒ වගේම නිවසේදී අර්ථාපල් කොළ පාට වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඒවා සිසිල් වියලි කළුවර සහ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක කබඩා කරලා තිබ්බොත්. ඒ වගේම තමයි පුංචි දරුවන්ට මෙවැනි දේ දෙනවා නම් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එයාලගේ ශරීර ස්කන්ධේ ගොඩක් අඩු නිසා එයාලට වැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්.